නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වතුනි අද දවසෙත් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. තථාගතයන්න් වහන්සේ දේශනාව ආරම්භ කරනවා සිංහාලෝවාද සූත්‍රයෙන්. මේ දෙමව්පියන්ගෙන් දරුවන්ටත් දරුවන්ගෙන් දෙමව්පියන්ටත් විය යුතු යුතුයකම් ඒ සම්බන්ධව මනවින් කරුණු කාරණා අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. gedara නම් පන්සලක් වෙන්න ඕනේ. මං ඒ විදිහට සඳහන් කරන්නේ නිවස තමයි අපිට තියෙන එකම සතුට, සමගිය, සමාදානය, ආදරය, සෙනෙහස මේවා ගොඩ නැගෙන තැන තමයි මේ නිවස කියලා කියන්නේ. නිවස වෙලාවකට අපිට පුළුවන් දිව්‍ය ලෝකයක් බවට පත් කරන්නට. එහෙම නැත්නම් නිවස පුළුවන් තව විටක අපායක් කරන්නටත්. එහෙම වෙන්න නම් දිව්‍ය ලෝකයක් වෙන්නත් අපායක් වෙන්නත් මේ gedara එවන් වූ පසුබිමක් එවන් වූ පරිසරයක් ගොඩ නැගෙන්නේ මොන වාගේ අවස්ථාවකද? අපි හැමෝම කැමතියි, අපි හැමෝම ආසයි සතුටින් ඉන්න. සතුටින් විනෝදෙන් ගත කරන්නට ජීවිතේ අපි හරීම කැමතියි. හරි ආශාවෙන් තමයි ගොඩක් දුරට මේ හැම දෙයක්ම කරන්නේ. රස්සාවල් කරන්නේ සතුටින් ආශාවකින්. එතකොට gedara dore ඉන්න එක මේ හැම දෙයක්ම හැමෝම ප්‍රිය කරන්නේ සතුටින් ඉන්න. හැබැයි අපි බලාපොරොත්තු වෙන සැබෑ සතුටක් මේ පෞල් ජීවිතවල අද දකින්න නැහැ. ඊට හේතුව පෞල් ජීවිත බලාගෙන ඉඳිද්දී විනාශ වෙනවා, කඩාගෙන වැටෙනවා. මේ පෞල් බිඳ වැටීමට හේතුව තමයි ඔබ ධර්මයෙන් ඈත් වීම. ධර්මය සමග එකතු වෙලා, එකතුපාදා වෙලා බණ දහම් අහලා ඒට අනුව ජීවිතයේ කීකරුව තමන්ගෙන් සමාජයට ඒ වගේම දෙමව්පියන්ට දරුවන්ට යුතුයකම් කියන දේවල් ඉෂ්ට සිද්ධ වෙනවා නම් සාර ධර්ම අපෙන් ඉටු වෙනවා නම් අපි අපේ ජීවිත කොට නගා ගන්න අපිට පුළුවන්. එහෙනම් මතක තියාගන්න මගේ රත්තරන් දරුවෝ දෙමව්පියෝ මේ සාකච්ඡාව දිගින් දිගටම අහන මේ සියලු දෙනාම අපේ පවුල තුල තියෙන ආදරය අද ඇයි නැති වෙලා තියෙන්නේ? තාත්තගෙන් අම්මගෙන් ලැබෙන දයාබරත්වයේ කරුණාව මේ හැම දෙයක්ම අද කන පිට හැරලා තියෙන්නේ. තාත්තා මොකද කරන්නේ? උදේ පාන්දර කහට කෝප්පයක් බීලා ගෙදරින් පිට වෙන තාත්තා යලි එන්නේ රෑ අන්ධකාරයේ වැටුණට පස්සේ ගෙදරට එන්නේ. නැවතත් තාත්තා ගෙදර එනකොට අඳුර වැටිලා මලහිරු වැටිලා මේ හැම දෙයක්ම තාත්තා කරන්නේ අපේ ජීවිත ගොඩනගා ගන්න. අපේ ගෙදර, අපේ පවුල මේ හැම දෙයක්ම ගොඩනගා ගන්න තමයි මේ තාත්තා මේ තරම් වෙහෙස මහන්සි වෙන්නේ. තාත්තා උදේ යන්නේ කහට කෝප්පේ බීලා නම් අම්මා මොකද කරන්නේ? ගෙදරට වෙලා මුළු ජීවිත කාලෙම අපි වෙනුවෙන් බත් තම්බ අම්මා අපේ රෙදි පිලි ටික හොදලා මේ දේවල් කරලා අපි පන්තියට මේ හැම තැනටම අපි එක් කරගෙන යන්නේ අපේ අම්මා. එතකොට බලන්න අපිට අම්මා ගැන දුකක් කරුණාවක් තියනවද කියලා, තාත්තා ගැන අපි හොයනවද කියලා අපිට මේ කිසි දෙයක බරපතලක් දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. එහෙනම් අපි හොඳින්ම දැනගන්නට ඕනේ. අපි මේ දේවල් අපෙන් ගිලිහිලා යන්නේ අපි දැනුවත්වමයි. මොකද අපි දන්නවා අපේ තාත්තා උදේට වැඩට යනකොට යලි රෑබෝ වෙලා එනකොට කවදාකවත් අපිට තාත්තා අපි වෙනුවෙන් දුක් මහන්සි වෙනවයි කියලා කවදාකවත් අපිට කියලා නැහැ. තාත්තගේ අත් දෙක බලලත් නැහැ, තාත්තගේ අත් දෙක අපිට පෙන්නලත් නැහැ.
තාත්තගේ අත් දෙක බැලුවොත් හරියට මහ පොළොව වගේ. ඒ තරම් තාත්තගේ අත ගොරෝසුයි. මොකද ඒ තරම් තාත්තගේ අතේ කරගැට ලේ පුකුරු ඇවිල්ලා තාත්ත මේ මහ පොළොව සමග හොර බදලා මේ හැම දෙයක්ම කරන්නේ අපේ ජීවිත ගොඩනගා ගන්න, අපේ පෞල් ජීවිත ගොඩනගා ගන්න. එහෙනම් එහෙම කරන අපේ තාත්තා එහෙම නැත්නම් අපේ ජීවිත ආලෝකමත් කරන අපේ පිටුපස සිටින අපේ එකම දෙයියා, අපේ එකම දෙවියෝ අපේ අම්මයි තාත්තයි. අපි මේ දෙන්න ගැන කිසිසේත්ම ජීවිතේ විශේෂ කොට සලකන්නේ නැහැ. සමහර වෙලාවට අපිට අම්මට තාත්තට වඳින්නවත් වෙලාවක් නැහැ. දැන් දරුවෝ ගොඩක් දුරට මේ දේවල් කරන්නේ නැහැ. මගේ දරුවෝ කවදාකවත් අම්මට තාත්තට ගාතාව කියලා කවදාකවත් කකුල් දෙක අල්ලලා වඳින්නේ නැහැ. දෙමව්පියෝ කියන්නෙත් නැහැ. පන්තියට යනකොට ඉස්කෝලේට යනකොට වැඳලා ඵලයන් කියලා කියන්නේ නැහැ කවදාකවත්. තාත්තා වැඩට යනකොට කහට කෝප්පේ දීලා ඒවා අම්මා කරනව මිසක් දරුවෝ බලාගෙන ඉනව මිසක් කවදාකවත් මේව පුරුදු කරන්නෙත් නැහැ. අම්මයි තාත්තයි කියන්නේ ආසයි පොළොවයි වගේ. ඒ තරම් ශක්තියක්. මොකද අපේ ජීවිත මේ තරම් අපිට ආලෝකයක් දුන්නේ, අපිට අපේ ජීවිතේ මේ තරම් ලස්සන දුන්නේ, මේ රූපය දුන්නේ අපේ අම්මයි තාත්තයි. තාත්තා වැහැරුනේ, වයෝවෘද්ධ වුනේ, හැම රැලි වැටුනේ තාත්තගේ ලස්සන මට දීපු නිසා. තාත්තගේ මේ හැම දෙයක්ම දීපු නිසා තමයි මම අද ජවයෙන් ශක්ති සම්පන්න වෙලා තියෙන්නේ. අම්මගේ ඒ දීපු ලේ ටික, අම්මගේ ශරීරයෙන් ඒ ලේ නහර දක්වා ගියපු ලේ ටික සුදු කිරිවලට පත් කරලා මට පෝපු නිසා තමයි මම අද මේ විදියට හැම දෙයක්ම කරන්න හුරු පුරුදු වෙලා ඉන්නේ. අම්මගේ ශක්තියෙන් ගොඩ නැගුණු මගේ ජීවිතය, අම්මගේ රූපේ තිබුණ ලස්සන අද මට දීලා අද අම්මා වැහැරුණා. මම අද අම්මට කොහොමද අද සලකන්නේ? අඩුම ගානේ මේ ආදරය සෙනෙහසවත් මම මගේ අම්මට දෙනවද? මෙන්න මේ දේවල් තමයි අපෙන් ගිලිහිලා යන්නේ. අම්මගෙන් තාත්තගෙන් පුංචි කාලේ ඉඳලා තිබුණු ආදරය ලොකු වෙනකොට, තරුණ වියට පත් වෙනකොට මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. අම්මගෙන් තාත්තගෙන් අපිට අවශ්‍ය ආදරය සෙනෙහස ගිලිහිලා නැති වෙලා අඩු වෙලා යනකොට සමාජයෙන් අපි මේ දේ හොයන්න බලනවා. මොකක්ද මේ අඩු වෙන ආදරය? මොකක්ද අපි හොයන ආදරය? මගේ රත්තරන් දරුවෝ මතක තියාගන්න. ඔබේ ජීවිත ගොඩනගා ගන්න අම්මයි තාත්තයි කොයි තරම් වෙහෙස මහන්සි වුණාද? උදේට බිව්වේ කහට කෝප්පේ විතරනම් කැත්ත උදැල්ල අරගෙන ගෙයින් එළියට බහැපු තාත්තා යලි එන්නේ රෑ බෝ වෙලා නම් මලහිරු අරගෙන නම් මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. මට මේ පිළිබඳව කිසිම දැනුමක් නැත්තම්, තාත්තගේ අම්මගේ වටිනාකමක් මට තේරෙන්නේ නැත්තම්, එයාගේ ආදරයක් මට දැනෙන්නේ නැත්තම් මම කොහොමද මේ දේවල් අවබෝධ කරගන්නේ? මගේ රත්තරන් අම්මා තාත්තා මතක තියාගන්න. කවදාකවත් දරුවන්ට ඔබේ ආදරය සෙනෙහස අඩු කරන්න එපා. ආදරය සෙනෙහස තමයි දරුවන්ට අවශ්‍ය එකම දේ. ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් මගේ අම්මේ තාත්තේ. දරුවන්ට අවශ්‍ය කරුණාව, දයාබරත්වය, ලෙන්ගතුකම ඔබේ ඒ දිය යුතු මේ සෙනෙහස දයාබරත්වයෙන්ම මගේ රත්තරන් දරුවන්ට දෙන්න. එක බිඳුවක්වත් අබමල් රේණුවක්වත් මේක අඩු කරන්න එපා. එහෙම වුණොත් අපිට
අපේ පවුල ගොඩනගා ගන්න බෑ. අපේ පවුල තුල තියෙන සතුට, සාමය, සමගිය නැති වෙලා යනවා. මේ සතුට ඇති කරන්නට, මේ සමගිය ඇති කරන්නට, මේ පවුල ගොඩනගා ගන්නට හැම මොහොතකම මගේ දරුවන්ගෙන් මම ඉල්ලන්නේ, අපි දරුවන්ට මතක් කරන්නේ ඔබේ සතුට තියෙන්නේ ඔබේ පවුල මතයි. ඔබේ ආදරය තියෙන්නේ ඔබේ පවුල මතයි. එහෙනම් මේ හැම දෙයක්ම සාර්ථක වෙන්න නම් අපි යන ගමන ජයග්‍රාහී මාවතක් කරා යන්නට නම් අපේ පවුල තුල සතුට, සාමය, සමගිය තියෙන්නට ඕනේ. එහෙනම් අපි මතක තියාගන්න, තරුණ ජීවිත මේ හැම කෙනෙක්ම ඔබේ ජීවිතයේ තරුණ කමින් මුහුකුරා යනකොට, මේ සමාජයට ඔබ යනකොට බාපස්සට හැරිලා බලන්නට ඕනේ. මේ තරුණකම මට දුන්නේ මගේ අම්මා තාත්තා නම්, මට ආදරය සෙනෙහස දුන්නේ අම්මා තාත්තා නම්, මට වෙන හොයන්න පඳුරු ගානේ, එහෙම නැත්නම් උපකාරක පන්ති, බස්වල, වෙන වෙන තැන්වල, රැකී රක්ෂා කරන ස්ථානවල අමුතු ආදරයක් මට හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හොයන ආදරය තියෙන්නේ ගෙදර. මේ ගෙදර තියෙන ආදරය උතුරන්නට නම්, සෙනෙහස උතුරන්නට නම් අපි එක බත් පිගානක් බෙදාගෙන එක කෑම මේසේ වාඩි වෙලා මගේ අම්මා තාත්තා දරුවෝ සමග එක බත් කටක් කාපු වෙලාවක් මතකද? එහෙනම් මතක තියාගන්න. අපි ඒක යලි ගොඩනගා ගමු. අපේ පවුල තුලින් ඒ වැටුණු, ඒ කඩාගෙන යන පවුල් පසුබිම නැවතත් ගොඩනගා ගන්නට මම රත්තරන් දරුවන්ට කියනවා. රත්තරන් දෙමව්පියෝ සමගින් සතුටින් පවුල් ජීවිතය ගොඩනගා ගන්න. ඔබ මේ සාකච්ඡාව දිගින් දිගටම අහලා හෙට ඉඳලම ඔබේ ජීවිත ආලෝකමත් කරන්නට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මේ බුද්ධ චරිතය ඇසුරින් අපි සාකච්ඡා කරන මේ උතුම් වූ චරිතාපදානය අපි ඉදිරියට සාකච්ඡා කරමු. එහෙනම් මතක තියාගන්න මගේ රත්තරන් දරුවෝ, හෙට ඉඳලා අපි පටන් ගන්නට ඕනේ අපේ නැති වුණු සතුට, නැති වුණු ආදරය, අපි සොයන ආදරය අපේ පවුල් තුලින්, අපේ පවුල තුලින් ගොඩනගා ගන්න. එය හැඟීම ඇති කරගන්න, මගේ කියන මමත්වය ඇති කරගන්න, සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න අපි ඉදිරියටත් මේ විදිහට සාකච්ඡා කරගන්න. සිළු දෙනාටම තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි.